නොවන පීලි අතරින් එකතු වෙලා ගමන් යන්න ඕන නම් යන්න ඕනි දුම්රියෙන්. ටොන් ගානක් බරට බරේ බර අරගෙන ගොරේඩි සද්දේ දාගෙන උඩරට මැණි කියලා පොඩි මැණි කියලා දේවිලා කුමාරිලා යන ගමන උජාරුයි තමයි. නමුත් පීලි පැන්නොත් අමාරුයි. ඉතින් මේ බරසාර මැණි කියලා වැටෙන ගානට එයාලව පීල්ලට දාන්න දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉන්නවා අපූරු කණ්ඩායමක්. ලංකාවේ කොහේ හරි තැනක දුම්රියක් පීලි පැන්නම පාලක මැදිරියෙන් ආපදාංශයට මේ බව දැනුම් දෙනවා. අනතුරු වූ තැනට යන ආපදා කණ්ඩායම අනතුරට ලක් වූ මැදිරියට ආසන්නම මැදිරිය ගලවලා පීලිගත කිරීමට අවශ්‍ය පසුබිම සකස ගන්නවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරු විශ්‍රාමික සනත් එන්නකෝ. රේල් පීල්ලක් වැනි කොටසට අපි කියන්නේ ගේඩර් එක නොහොත් ත්‍රිරේලින් බ්‍රිජ් එකයි. ඒ බ්‍රිජ් එක මතට රෝලර් කැරේජ් එකක් සහ ටොන් 120ක් එසවිය හැකි ජැක් එකක් තබා තිබෙනවා. එයට නල මාර්ගයෙන් හයිඩ්‍රොලික් ප්‍රෙෂරයිස් කරන ලද ඔයිල් සප්ලයි එකක් දීලා තියෙනවා. එන්ජින් එක ස්ටාර්ට් කරලා මෙම ජැක් එකට එන ඔයිල් මගින් පිස්ටන් එකෙන් එසවීම සිදු කරන අතර එම එසවීමේදී ඩිස්ටන්ස් එක වැඩි කරන්න හඳපාලු නොහොත් ඩිස්ටන්ස් පීසස් අප විසින් පාවිච්චි කරනු ලබනවා. දැන් ඔබ ඔය දකින්නේ ත්‍රිරේලින් බ්‍රිජ් එක මත තබා ඇති ඒ හිටම සදා ඇති කළු පෙට්ටිය නොහොත් කවුන්ටර් සපෝට් නැමැති කොටසට ආඳා ඇති බෝනික්කා නොහොත් ඩිස්ප්ලේසින් ජැක් එක මගින් අර ඉහළට ඔස වූ මැදිරිය රේල් පීලි පැන ඇති රේල් පීල අසලට ආසන්න කරගන්න ආකාරයයි. ඒකෙදි දැන් ඔයාලට පේනවා ටොන් 10ක පමණ බලයකින් එය ආපසු ගැනීම සිදු වෙනවා. ඒ ඔබ දැක්කේ දුම්රියක් පීලිගත කරන එක ආකාරයක් පමණයි. දොඹකර මගින් දුම්රියක් පීලිගත කිරීම පවා අපේ රටේ සිදු වෙනවා. මම කේත් පිටිපසංක මම පළමුව ආපදාංශයේ සේවය කරනවා. අප ආපදා කණ්ඩායම් කීපයක් ප්‍රදේශ කීපයක සිටිනවා. ඔවුන් සුළු දුම්රිය පීලිගත කිරීම කටයුතු කරනවා. ඔවුන්ට අපහසු වුණොත් අපි තමයි එම පීලිගත කිරීම සඳහා කැඳවන්නේ. පීලිගත කිරීමට අපේ ගාව හයිඩ්‍රොලික් ජැක් වගේ දොඹකර දෙකක්ද තිබෙනවා. ඒ මගින් අපි අවුව වැස්ස රෑදාවල් කෑමන් නොබා බිනවා නහයම් කිසි දෙයක් නොපකා අපි රාජකාරී සේවය කිරීමට යෙදෙනවා. මෙය බෑරුම් වගේම වගකීම සාධක රැකියාවක්. පොඩ්ඩ මේ මිස්ුනොත් අපේ ජීවිත පවා අයිමි වෙන්න සිදු වෙනවා. අපි ඉක්මනින් පිළිගත කරේ නැතොත් දුම්රිය ගමනාන්තයේ දක්වා ගමන් කිරීමට අපහසු වෙනවා. වගින් පවා රස්තියාදු වෙන්න සිද්ධ වෙනවා. ලංකාවේ දුම්රියක් ඕනෑම තැනක පීලි පැනීමකදී අවුව වැස්ස නායම් නොතක අපි එනවා නැවතත් එම දුම්රිය පීලිගත කිරීම.